හෙලෝ අපි ටෝක් ෆෑන්ස් ඔගොල්ලෝ සාදරෙන් පිළිගන්නවා අපි ටෝක් YouTube channel එකට. ඉතින් අද වීඩියෝකින් කම්පෙයාර් කරනවා ලංකාවේ දැනට මිලදී ගන්න පුළුවන් ප්‍රීමියම් පවර් බැංක් දෙකක් ගැන. දෙකම මිලි ඇම්පියර් හවර්ස් 25000ක් වෙනවා. දෙකම ලැප්ටොප් චාර්ජ් කරන්න පුළුවන්. ප්‍රයිස් දෙකද ආසන්න මිල පරාසයකින් යුතු වෙනවා. ඉතින් ගන්න වෙන්නේ හැබැයි එකක් තමයි. මොකද අපිට පවර් බැංක් දෙකක් ගන්න බෑනේ. ඉතින් අපි බලමු කොයි එකද හොඳ කියලා. වීඩියෝ එක අවසාන දක්වා අනිවාර්යයෙන්ම නරඹන්න. ක්ලියර් ආන්සර් එකක් ඔයගොල්ලන්ට පුළුවන් මේ පවර් බැංක් දෙක සංසන්දනය කරලා ඔයාට ලබා ගන්න කොයි පවර් බැංක් එකද මට සුදුසු කියලා. ඉතින් අමතක නොකර අපි ටෝක් YouTube channel එක subscribe කරලා bell button එක on කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් එතකොට මම දාපු ගමන් ඔයගොල්ලන්ට නරඹන්න පුළුවන්. මේ තමයි අද මම කම්පෙයාර් කරන මොඩෙල් දෙක. එකක් තමයි Anker A1695 කියන පවර් බැංක් එක. ඒක 2024 දී ලොන්ච් වෙච්ච Anker ලගේ ෆ්ලැග්ෂිප් පවර් බැංක් එකක්. ලොකුම ෆීචර්ස් එක තමයි මේ පවර් බැංක් එකේම ඉන්බිල්ට් USB-C කේබල් දෙකක් තියෙනවා. මේ කේබල් දෙක නිසා ඔයාලට පවර් බැංක් එකත් එක්ක වෙනම අමුතුවෙන් data cables අරන් යන්න ඕන වෙන්නේ නැහැ. අනිත් පවර් බැංක් එක තමයි Ugreen PB722 Nexode කියන පවර් බැංක් එක. Ugreen ලගේ වොට් 200 ස්මාර්ට් ඩිස්ප්ලේ පවර් බැංක් එකක් තමයි මෙන්න මේක. TFT ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම වොට් 140ක සිංගල් පෝට් එකක් තියෙනවා. ඉතින් ලොකු ලැප්ටොප් යූස් කරන කෙනෙක්ට ලොකුම වාසියක් මෙන්න මේ පවර් බැංක් එක. දෙකේම ප්‍රයිස් කැප් ගත්තාම රුපියල් 3000 ඉඳන් 5000 වගේ සීමා වලින් අපිට පෙන්ලා දෙන්න පුළුවන්. මොකද මේ පවර් බැංක් දෙකේ මිල ගණන් වල වෙනස රුපියල් 3000 5000 වගේ නිසා. ඉතින් ඔයාට එතනදී ලොකු තීරණයක් ගන්න බෑ මේ පවර් බැංක් දෙකේ මිල පරාසයන් අනුව කෝකද මම මිලදී ගත යුතුම පවර් බැංක් එක කියලා. ඉතින් අපි කතා කරමු වීඩියෝ එක ඉවර වෙනකම්. අනිවාර්යයෙන්ම නරඹන්න. මේ පවර් බැංක් දෙකේ මුලින්ම අපි කතා කරමු ඩිසයින් සහ බිල්ඩ් එක ගැන. ඉතින් Anker බිල්ඩ් එක සහ ඩිසයින් එක ගැන කතා කරනවා නම් Anker A1695 වල තියෙන ලොකුම විශේෂත්වය තමයි ස්පෙෂල් පොයින්ට් එක තමයි ඇතුලේ USB කේබල් දෙකක් බිල්ඩ් කරලා තියෙනවා. මේවා අදින්න පුළුවන්. ඉතින් සෙන්ටිමීටර් 70ක් දිගට අදින්න පුළුවන් එක කේබල් එකක්. මේ 70ක් දිගට අදින්න පුළුවන් කේබල් එක 20000 වතාවක් ටෙස්ට් කරලා තියෙනවා කියලා කම්පැනි එක කියනවා. අනිත් කේබල් එක සෙන්ටිමීටර් 30ක් දිගට අදින්න පුළුවන්. ඉතින් මේ කේබල් දෙක පවර් බැංක් පිකප් කරගන්න පුළුවන්. ඉතින් එතකොට මේ පවර් බැංක් එකෙන් අදින්න පුළුවන්ලු කිලෝ 20ක් විතර දරන්න පුළුවන්ලු weight එකක් මේ පවර් බැංක් කනෙක්ට් කරාම ඒ බර දරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මේ පවර් බැංක් එක ග්‍රෑම් 595ක් වෙනවා. Ugreen PB722 කියන පවර් බැංක් එකේ බිල්ඩ් කේබල්ස් එන්නේ නැහැ. ඔයාලට වෙනම කේබල්ස් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඩිසයින් එක ගත්තාම ස්ලිම් ඩිසයින් එකක් තියෙන්නේ. රෙක්ටැන්ගියුලර් ස්ටයිල් එකක් තියෙනවා. ඒ වගේම බර ගැන කතා කරොත් ග්‍රෑම් 690ක් වෙනවා. කේබල් කන්වීනියන්ස් ගැන කිව්වොත් එහෙම Anker ක්ලියර්ලි වින් කරලා තියෙනවා. මොකද කේබල් එකක් තියෙන නිසා ට්‍රැවල් කරද්දි කේබල් එකක් අමුතුවෙන් ගෙනියන්න ඕනේ නැහැ. ඒක තමයි තියෙන ලොකුම වාසිය. කේබල් එක්ක මේ පවර් බැංක් ගැන කතා කරොත් Anker පවර් බැංක් එක තමයි වින් කරන්නේ. දැන් අපි කතා කරමු මේ පවර් බැංක් දෙකේ ඩිස්ප්ලේ ගැන. ඉතින් Anker පවර් බැංක් එක ගැන කතා කරනවා නම් ස්මාර්ට් ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේ ඩිස්ප්ලේ එකේ බැටරි පර්සන්ටේජ්, ඒ වගේම අවුට්පුට් වෝට් එක, ඉන්පුට් වෝට් එක, රීචාර්ජ් වෙන්නට තියෙන රීමේනින් ටයිම් ෂෝ වෙනවා. ඒ වගේම උෂ්ණත්වය මොනිටරින් කරනවා, ටෙම්පරේචර් මොනිටරින් කරනවා. ඉතින් දවසකට 30 ලක්ෂ වතාවකට වඩා චෙක් කරලා ඔයාගේ ඩිවයිස් එක ෂේෆ් කියලා මේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. ඒ වගේම Ugreen PB722 ගැන කතා කරනවා TFT ස්මාර්ට් ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. මේ ඩිස්ප්ලේ එකේ බැටරි පර්සන්ටේජ්, ඒ වගේම රියල් ටයිම් වෝල්ටේජ්, රියල් ටයිම් කරන්ට් පෝට්, ඊට පස්සේ පෝට් එකෙන් පෝට් එකට වොට් සෙපරේට්ලි ෂෝ වෙනවා. ඊට පස්සේ අවුට්ඩෝර් ගිය ගමන් ටිකක් ඩිම් වෙනවා මේ ඩිස්ප්ලේ එක. ඒ වුණාට ඉන්ඩෝර් යූස් වලට නම් details levels ගොඩක් හොඳට පෙන්නනවා. Anker A1695 කියන පවර් බැංක් එකේ ඇතුලේ built in USB කේබල් දෙකක් තියෙනවා. දෙකෙන්ම 100 watt එහෙම නැත්නම් CI watt බැගින් ලැබෙනවා. එහෙම නැතුව extra USB-C port එකක් තියෙනවා. ඒ වගේම USB-A port එකකුත් තියෙනවා. USB-C port එකෙන් CI watt නැත්නම් 100 watt ලැබෙනවා. USB-A port එකෙන් හම්බෙන්නේ 33 watt. ඒ කියන්නේ devices 4ක් එකවර charge කරන්න පුළුවන්. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණේ තමයි importantම point එක තමයි devices දෙකක් charge කරොත් maximum 165ක watt එකක් හම්බ වෙනවා. devices 3ක් හෝ 4ක් charge කරොත් maximum 130ක watt එකක් drop වෙනවා. ඉතින් power bank recharge කරන්න input 100 watt තමයි තියෙන්නේ. ඉතින්
මේ 100 ඩොට් එක ඇතුලේ විනාඩි 20ක් තුළ 130ක් චාර්ජ් වෙනවා. ෆුල් චාර්ජ් කරන්න පවර් බෑන්ක් එක පැය 2ක් යනවා. Ugreen PB722 පවර් බෑන්ක් එක ගත්තාම USB-C පෝට් දෙකක් තියෙනවා. USB-A පෝට් එකක් තියෙනවා. ෆර්ස්ට් USB-C පෝට් එකෙන් වොට් 140ක් හම්බ වෙනවා. ලොකු ලැප්ටොප් චාර්ජ් කරන්න ලොකු ඇඩ්වාන්ටේජ් එකක් විදිහට මෙන්න මේ පෝට් එක අපිට සලකන්න පුළුවන්. දෙවැනි USB-C පෝට් එකෙන් 100 වොට් තමයි හම්බෙන්නේ. ඉතින් USB-A පෝට් එකෙන් 22.5 වොට් හම්බ වෙනවා. ටෝටල් අවුට්පුට් එක තමයි 200 වොට් වෙන්නේ. පවර් බෑන්ක් රීචාර්ජ් කරන්නට ඉන්පුට් එකේ තියෙනවා 65 වොට් එකක්. ෆුල් චාර්ජ් කරන්න මේ පවර් බෑන්ක් එක පැය 2කට වඩා යනවා. ඒත් Ugreen ලගේ තියෙන විශේෂම කාරණේ තමයි ඩිවයිසස් 3ක් එකවර කනෙක්ට් කරොත් ෆස්ට් පෝට් එකෙන් 140 වොට් ලැබෙනවා, වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි දෙවනි පෝට් එක සහ USB-A පෝට් එකෙන් වොට් 10 බැගින් ඩ්‍රොප් වෙනවා. ඒ නිසා Ugreen best performs කරන්නේ ඩිවයිසස් 1 හෝ 2ක් යූස් කරොත් විතරයි. රෝ පවර් ගැන ගත්තොත් එහෙම Ugreen පවර් බෑන්ක් එක තමයි වින් කරන්නේ. හැබැයි මල්ටි ඩිවයිසස් යූසර්ස් සහ ෆාස්ට් රීචාර්ජ් ගැන කතා කරොත් Anker වින් කරනවා. හරි, අපි දැන් බලමු මේ පවර් බෑන්ක් දෙකේ යූසර්ස් කොහොමද කියලා. මොකද ඔයාට මේ පවර් බෑන්ක් එක මොකටද පාවිච්චි කරන්න ඕනේ? ඔයා ට්‍රැවල් හෙවි කරන කෙනෙක් නම්, ඒ කියන්නේ හුඟක් ට්‍රැවල් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Anker හොඳම ක්ලියර්ලි බෙටර් පවර් බෑන්ක් එක වෙනවා. මෙතන කතා කරන මොඩල් දෙකෙන් Anker මොඩල් එක ගැන තමයි Anker කියලා මම මේ වෙලාවේ සරලව හඳුන්වන්නේ. මොකද ඔයාට කේබල් ගෙනියන්න අමතක වෙනවා නම්, කේබල් ගෙදර දාලා ගියත් ප්‍රොබ්ලම් එකක් නෑ, ප්‍රශ්නයක් නෑ. මොකද ඔයාට පුළුවන් ඉන්බිල්ට් කේබල් වලින් චාර්ජ් කරගන්න. ඉතින් ඔයාට ෆුල් චාර්ජ් කරගත්තාම Anker තමයි ට්‍රැවල් වලට හරියන පවර් බෑන්ක් එක මෙතනින් කතා කරන. ඊට පස්සේ Ugreen යූස් කරනවා නම් කේබල් එකක් බෑග් එකේ දාගෙන යන්න ඕනේ, පික් කරගෙන පැක් කරගෙන යන්න ඕනේ. අමතකුණොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසායි මෙතනදී Anker වින් කරන්නේ. ඉතින් පවර්ෆුල් ලැප්ටොප් යූස් කරන කෙනෙක් නම් ඔයාට Ugreen තමයි සජෙස්ට් කරන්න පුළුවන්. මොකද වොට් 140ක සිංගල් පෝට් එකක් තියෙනවා. MacBook Pro 16 30 මිනිත් ඇතුළේ 156ක් චාර්ජ් කරන්න පුළුවන්. ඉතින් Anker වොට් 100 පෝට් එකෙන්ම මම කිව්ව MacBook එක ඔයාට විනාඩි 33ක් වගේ කාලයක් ඇතුළත 150ක චාර්ජ් කරන්න පුළුවන්. ඉතින් ලොකු ඩිෆරන්ස් එකක් නෑ. හැබැයි Ugreen ටක් ගාලා අරකට වඩා ෆාස්ට් වලින් ඔයාට පුළුවන් චාර්ජ් කරගන්න. ඉතින් ෆෝන්, ටැබ්ලට්, ලැප්ටොප් මික්ස් යූස් කරන කෙනෙක්ට ඩිවයිසස් දෙකක් චාර්ජ් කරනකොට Anker වොට් 165ක් දෙනවා. ඩිවයිසස් 3ක් හෝ 4ක් චාර්ජ් කරොත් වොට් 130ක් දක්වා ඩ්‍රොප් වෙනවා. ඉතින් Ugreen ඩිවයිසස් 3ක් චාර්ජ් කරොත් වොට් 2ක් සහ USB-A ගොඩක් වෙලාවට ඩ්‍රොප් වෙනවා. ඒ නිසාම ඔය දෙකෙන් බෙස්ට් එක්ස්පීරියන්ස් ලැබෙන්නේ ඩිවයිසස් දෙකක් චාර්ජ් කරද්දී. එයාප්ලේන් ට්‍රැවල් ගැන කතා කරොත් මේ පවර් බෑන්ක් දෙකම Anker වොට්ටව 95ක්ද Ugreen වොට්ටව 90ක්ද විදිහට දෙකම එයාලයින් කැරියොන් ඇප්රූව්ඩ් එක ලැබිලා තියෙනවා. මේ දෙකම ෆ්ලයිට් සේෆ් විදිහට සලකන්න පුළුවන්. පවර් බෑන්ක් එක ගන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම MacBook Pro, Dell XPS වගේ පවර්ෆුල් ලැප්ටොප් මේන් යූස් කරන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් රුපියල් 3000 ඉඳන් 5000ක් සේව් කරගන්න ඕන නම්, ඩිස්ප්ලේ ඩීටේල් data ඕනේ නම්, මේලි ඩිවයිස් එකක් දෙකක් චාර්ජ් කරනවා නම් ඔයාට ඕවරෝල් හරියන්නේ Ugreen පවර් බෑන්ක් එක. ඉතින් ඕවරෝල් කියනවා නම් මේ පවර් බෑන්ක් දෙකම ගැන කියනවා නම් ඔයා මේ පවර් බෑන්ක් එවරිඩේ යූස් කරනවා නම් ට්‍රැවලර් කෙනෙක් නම් ඔයාට හරියන්නේ Anker A1695 කියන පවර් බෑන්ක් එක. මේක තවදුරටත් පැහැදිලි කරනවා නම් කේබල් කන්වීනියන්ස් විදිහට ගත්තොත් ඕනේ නම් Anker යන්න. ලැප්ටොප් රෝ පවර් සහ බජට් නම් Ugreen යන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මෙන්න මේ පවර් බෑන්ක් දෙක සසඳලා තියෙන්නේ. ඉතින් ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් බොක්ස් එකේ ලියන්න අමතක කරන්න එපා. ඔයා කැමති Anker පවර් බෑන්ක් එකකටද Ugreen පවර් බෑන්ක් එකකටද කියලා කියන්න අමතක කරන්න එපා. ඉතින් අපි ටොක් YouTube channel එක subscribe කරලා bell button එක on කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.